නිරෝගීකම කියන එක අපිට පවත්වාගෙන යන්න ඩේලි රූටින් එකක් විදිහට යම් කිසි දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. ඉතින් ඒ විදිහට හඳුන්වා දෙන නිෂ්පාදනයක් තමයි මේ අශ්වගන්ධ ඉඟිනි මිල්ක් පවුඩර් කියලා කියන්නේ. විශේෂයෙන්ම මේක හර්බල් ෆුඩ් සප්ලිමන්ට් එකක්. හන්දිපත් ආශ්‍රිතව වේදනාව වැඩි විශේෂයෙන්ම වැඩිහිටි සහ මහලුවියේ ඉන්න පුද්ගලයන්ට රැකියාවල නියුතු වෙලා ඉන්න ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න තරුණ වැඩිහිටි ඔබ සියලු දෙනාට මේක පාවිච්චි කරන්න පුළුවන් රැකියාව ආශ්‍රිතව ඇතිවෙනා වූ කායික සහ මානසික විඩාව දුරු කරගන්නත් මේන් ඔබට හැකියාවක් ලැබෙනවා. ඊටමත් ගුණයි මොකද අපි විශේෂයෙන්ම පර්යේෂණාත්මකව තහවුරු කරලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අශ්වගන්ධ සහ ඉඟිනි කියලා කියන්නේ ඊටමත් හොඳ ඖෂධීය ශාක. මේ ශාක නිසාරක යොදාගෙන තමයි මේ අශ්වගන්ධ ඉඟිනි මිල්ක් පවුඩර් එක හර්බල් ෆුඩ් සප්ලිමන්ට් එකක් විදිහට ඔබ වෙතට එන්නේ. ඉතින් මේක ඩේලි යූස් කරන්න පුළුවන්. දිනපතා පාවිච්චියේදී විශේෂයෙන්ම වැඩිහිටි සහ මහලු කියන පිරිස අපි හයිලයිට් කරලා දක්වන මොකද ඒ කට්ටියට තමයි මේ ශාරීරික ආබාධ නිතර ඇති වෙන්නේ. හන්දිපත් රුදා නිතර ඇති වෙන්නේ. ඉතින් ඔබේ නිවසෙත් ඉන්නවා නම් වැඩිහිටි සහ මහලුවේ ඉන්න කෙනෙක් ඔබටත් මේක පාවිච්චි කරලා අත්දැකීම ගන්න පුළුවන් ශක්තිජනක පානයකින් ඔබේ ශාරීරික ශක්තිය වැඩි දියුණු කරනවා වගේම ඔබේ මානසික ශක්තියත් වැඩි කරන්නට පුළුවන්. ඉතින් ඔබත් අදම මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න ඔබේ නිවසේ වැඩිහිටි මහලු අය ඉන්නවා නම් ඒ අයටත් හඳුන්වලා දෙන්න. ඔබ සියලු දෙනාටම මේකෙන් අපේ ශරීරයට ලැබෙන සැබෑ වෙනස අත්විඳින්නට පුළුවන්. හර්බල් ෆුඩ් සප්ලිමන්ට් එක හදාන්න විශේෂයෙන්ම අශ්වගන්ධ, ඉඟිනි, කොකෝවා පවුඩර් සහ ස්වභාවික ප්‍රෝටීන් පාවිච්චි කරලා තිනවා. ඉතින් මේවයින් අපේ ශරීරයට අවශ්‍ය බලය, ජවය, ශක්තිය, ප්‍රතිශක්තිය මේ සියල්ලම ලබා දෙනවා. ඒත් එක්කම අපිට ලෙඩ ඇතිවීමේ අවදානමෙන් අපිව මුදවා ගන්නත් හැකියාවක් තියෙනවා මේ ප්‍රතිශක්තිය වර්ධනය කරන නිසා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ෆිසිකලි ඔබේ කායික ශක්තිය වැඩි කරන්න, ඒ වගේම මානසික ශක්තිය වැඩි කරන්න ඉතාමත් හොඳ හර්බල් ෆුඩ් සප්ලිමන්ට් එකක් තමයි අශ්වගන්ධ ඉඟිනි මිල්ක් පවුඩර් එක කියලා කියන්නේ. විශේෂයෙන්ම තේ එකක්, කිරි තේ එකක් වෙනුවට මේ හර්බල් ෆුඩ් සප්ලිමන්ට් එක ඔබට දිනපතා පාවිච්චි කරන්නට හැකියාවක් තියෙනවා. Essence Roots නිරෝගී ජීවිතයකට සොබා දහමේ සුවය.